හැලෝ ඉතින් කොහොමද මං හිතනවා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මං ඔයාලට ගෙනාවා Temu එකෙන් මම දාපු ඊළඟ ඕඩර් එක. ඒ කියන්නේ සාලෙට මගේ සාලේ ටිකක් තව ලස්සන කරගන්න මං Temu එකෙන් මම ගත්ත අයිටම්ස් ටිකක් ඔයාලට අරගෙන ආවා. ප්‍රයිස් එකත් එක්කම ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ මුලින්ම මම ගත්තේ මගේ ඩයිනින් ටේබල් එකට ලස්සන මේ මල් එකක්. මම පොට් එකක් මට තියෙනවා සුදු පාට පොට් එකක් Temu එකෙන් ගත්තේ. ඉතින් ඒකට ලස්සන මල් එකක් මට තිබුණේ නැහැ. ඉතින් මම මෙන්න මේක ඕඩර් කරා. මේ ඉත්තයි කොළ ටිකයි වෙන වෙනම ඉන්නේ. අපිට සෙට් කරගන්න තමයි තියෙන්නේ මේ විදිහට. ඒක නම් හරිම ලේසි. ඉත්තක කොළ 12ක් මේ එකකට එනවා. ඉතින් මේ කොළ 12 රුපියල් 1250ක් වුණා. ටිකක් විතර වැඩි මිල. මං හිතන්නේ මේක ගොඩක් හොඳයි. අල්ලලා බලනකොට හරිම අර ඉක්මනට කැඩිලා ගැලවිලා යන්නේ නැහැ. හරිම හයියට ඉත්තත් එහෙමයි. ගොඩක් හයියට ක්වොලිටි එකට තියෙනවා. මං හිතන්නේ ඒක තමයි මිල ටිකක් විතර වැඩි. හරි අපි ඊළඟ අයිටම් එකට යමු. මේ ක්ලොක් එක. ඉතින් මේ ක්ලොක් එක වුඩ් වලින් තමයි කරලා තියෙන්නේ. මගේ සාලේ ගොඩක් වුඩ් අයිටම්ස් වැඩිපුර යන හින්දා මම ලී වලින් ක්ලොක් එකක් හොයලා හිටියේ. ඉතින් මට Temu එකෙන් හම්බුණා. ඉතින් මේක වෙනස් හැඩතලයක්. හැඩෙත් ගොඩක් වෙනස්. ඉතින් මට හිතුණා ඒක ලස්සනයි කියලා. ඉතින් මම ඒක ඕඩර් කරා. ඒක මේ විදිහට තමයි තප්පර කට් අර එක දිගටම යන විදිහට තියෙන්නේ. හරි මගේ ඊළඟ අයිටම් එක ඔයගලන්ට පේනවා ඇති වෝල් ඩෙකෝ එකක්. මේකත් වුඩ් අයිටම් එකක්. ලීයෙන් තමයි මේ ලස්සන කැටයම කරලා තියෙන්නේ. ඒක අපිට මොනවා හරි කැමති දෙයක් තියන්න පුළුවන්. මම ගත්ත මේ පොඩි ඩෙකරේෂන් එක ඒක රුපියල් 400ක් පොඩි ගාණක් උනේ. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා ඇති මේක අපිට ඇන දාලා මෙහෙම එල්ලන්න පුළුවන්. ඉතින් මේක ලීය නිසා රුපියල් 2500ක් වුණා මේකේ ප්‍රයිස් එක. හරි මේ අයිටම් එකත් අර කලින් මම පෙන්නුව කොළ ඉත්ත වගේම තමයි. අනිත් දේ මම කියන්නේ මෙන්න මේ පොට් එක. මේ සුදු පාට පොට් එක මම රුපියල් 1500ක් වුණා. මේක හදලා තියෙන්නේ ඇත්තටම අපිට ඇත්ත මල් හිටවනවා නම් වතුර අපිට අරන් දාන විදිහට තමයි වතුර අපි ඉදිරියදා දානවනේ. එතකොට ඒක වතුර අරන් දාන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒකට මම ඇත්ත මල් වෙනුවට තමයි මේ ප්ලාස්ටික් කොළ ඉත්ත පාවිච්චි කරේ. මේකෙත් කොළ 12ක් තියෙනවා. ඉත්ත වෙනම එනවා. ඉතින් මේකත් හරිම හයියයි. මේකත් අර ප්‍රයිස් එකම තමයි 1250යි කොළ 6ම. ඒකත් හරිම ක්වොලිටි. ඒ කියන්නේ ගොඩක් ඉක්මනට අර තුනී නැහැ කොළේ අල්ලලා බලපම හොඳ හයියට තියෙනවා. හරි ඊළඟට චුට්ටක් විතර වැඩිපුර මට වියදම් කරන්න වෙන අයිටම් එක තමයි මෙන්න මේක. මේ කර්ටන් එක. මං කර්ටන් එකක් නිකන් try කරා Temu එකෙන් ඕඩර් කළා. මොකද අපි සාමාන්‍යයෙන් මහනවනේ. මහ ගන්නවා රෙදි අරගෙන මහ ගන්නවා. ඉතින් මම බැලුවා ටිකක් ප්‍රයිස් එක අඩුවට මට මේ කර්ටන් එක හම්බුණා. කොටස් දෙකක් විදිහට තමයි මේක තියෙන්නේ කර්ටන් එක. කෑලි දෙකකට තියෙන්නේ. ඉතින් මම දිග පළල බලපුවාම මගේ කර්ටන් එකත් මට අවශ්‍ය කර්ටන් එකේ මිම්මත් එක්ක ගැලපෙන හින්දා මම ඕඩර් කරා රුපියල් 7500ක් වගේ තමයි ගියේ මේ කොටස් දෙකටම. ඉතින් මං හිතනවා අපි මෙහින් රෙදි අරගෙන අපි මහන්න ගියොත් මං හිතන්නේ නැහැ අපිට ඒ වගේ මුදලකට කරගන්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යෙන් ඊට වැඩිය යනවා. ඉතින් මගේ මේ කර්ටන් එකේ උස ඇත්තටම අඩි 8ක් උසයි. අඩි 5ක් පළල තියෙනවා. ඉතින් මං හිතන්නේ මම මෙහින් කර්ටන් එක කරගන්න ගියා නම් මට ඒ වගේ මුදලකට කරගන්න හම්බෙන්නේ නැහැ. සහ අනිත් දේ මේක
තනි සුදු රෙද්දක් නෙමෙයි මේක ඈතට බැලූ බැලමට පේන්නේ නිකන් තනි සුදු රෙදි කෑල්ලක් වගේ නැහැ. මේක ක්‍රීම් කලර් එකක් තියෙන්නේ සහ ලොකු වර්ක් එකක් තියෙන ඔයගලට පේනවා ඇති. මම ළඟට පෙන්නනම් ඔයගලට පේනවා ඇති නිකන් අර පොල්ලතු වියලා වගේ ලස්සන වර්ක් එකක් තියෙනවා මුළු කර්ටන් එකේම. ඉතින් මං හිතනවා මේ මුදලට නම් ගොඩක් සාධාරණයි කියලා මේ වගේ කර්ටන් එකක්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මං සාලේ ගොඩක් බේජ් කලර් එක තමයි මූලික කරගෙන මැච් කරේ. ඉතින් කර්ටන් එකත් ඒ කලර් එකටම ක්‍රීම් කලර් එකට ළඟ කලර් එකකට තමයි මම ගත්තේ. හරි මේ අයිටම් එක මම ඕඩර් කළේ කලර්ස් මැච් කරලා ඔයගලන්ට පේනවා. ඒත් එක මේක එක පැක් එකක ඉති 9ක්. මේ ඉති 9ක් කලර්ස් 3කින් සුදු පාටයි ටිකක් ක්‍රීම් කලර් බේජ් කලර් එකට හුරු කලර් එකකුයි සහ තද දුඹුරු පාටින් ඉති ඇවිල්ලා තින ඔක්කොම එකකින් 3 ගාන ඉති 9ක් තියෙනවා. ඒ 9ටම තමයි මේ රුපියල් 350ක් ගියේ. ඉතින් ඒක ගොඩක් අඩුයි ඒ මුදල. ඊළඟට මං ගොඩක් ආසාවෙන්ම එනකම් බලන් හිටපු අයිටම් එකක් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ මේ පොඩි ටූල් එක. මේක සාලෙට තියන්න තමයි මම ගත්තේ. මේ සෙටි එකේ ටූල් එක විදිහට තියන්නේ. ඉතින් මේක වයිට් කලර් එකෙන් මේ විදිහට අපිට සෙට් කරගන්න මේක කොටස් වශයෙන් තමයි එන්නේ. අපි සෙට් කරගන්න ඕනේ මේ විදිහට. මේ අයිටම් එක නම් ප්ලාස්ටික් වයිට් කලර් එකෙන් මට වුඩ් වලින් හොයාගන්න බැරි වුණ නිසා මම ප්ලාස්ටික් වයිට් කලර් එකෙන් මැච් කරගත්තා. ඉතින් මේ උඩම තියෙන මේ විදිහට මල්ලක් වගේ හැඩයකට තමයි උඩ කොටස තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් දෙවෙනි කොටසෙත් අපිට මොනවා හරි පොතක් මොනවා හරි දෙයක් තියන්න පත්තරයක් තියාගන්න පුළුවන් පහළ කොටසින්. ඉතින් මේ ටූල් එකේ ඇත්තටම ෆිනිෂින් එක ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉතින් ඒ හින්දා වෙන්නත් ඇති පොඩ්ඩක් විතර ප්‍රයිස් එක වැඩි. ඒ වුණාට අපේ සෙටි එකට තිබ්බා මේක හරිම ලස්සනයි. සෙටි එකේ උස පළලත් එක්ක මැච් වෙනවා. හරියට මම ඕගලන්ට උස පළල කියන්නම්. අඩි 1කුයි අඟල් 8ක් උස තියෙනවා. පළල අඩියයි අඟල් 6ක් තියෙන්නේ. හරි ඊළඟට අපේ සාලෙකට අත්‍යවශ්‍යම දේ තමයි කුෂන් කවර්ස් කියන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මම සිලෙක්ට් කරගත්ත කුෂන් කවර්ස් මොනවාද කියලා. ඇප් එකෙන් බලලා කුෂන් වල සයිසස් අනුව ඒකත් ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ ඩිසයින්ස් ටික තමයි මම සිලෙක්ට් කරගත්තේ. ඉතින් මේකේ එන්නේ මෙහෙමයි එක පැක් එකක කුෂන් කවර් 4යි එන්නේ. එතකොට පැක්ස් දෙකක් මම ගත්ත 8ක්. එතකොට මේ ඩිසයින්ස් එක පැක් එකක තිබුණ ඩිසයින්ස් 4ක්. ඒතර ඒ 4ම තමයි අනිත් පැක් එකෙත් තියෙන්නේ. එතකොට මට එකම ඩිසයින් එකෙන් කුෂන් කවර්ස් දෙක ගානේ මෙතන ඔයගලන්ට පේන ඇති තියෙනවා. ඉතින් මේක උරයක් එක කවරයක් උනේ රුපියල් 300ක්. සිල්ක් වගේ තමයි. හැබැයි ලස්සන ඩිසයින්ස් තියෙනවා. ඉතින් අර ඒ ඩිසයින්ස් වල වටිනාකම තමයි මෙතන ගොඩක් තියෙන්නේ. ඉතින් අපිට මෙහි හොයාගන්න බැරි නිසා අනිත් දේ තමයි මෙතන කුෂන් කවර්ස් විතරයි මම ටෙමු එකෙන් ගත්තේ. කුෂන්ස් ගෙදර මගේ තිබ්බ පරණ කුෂන් වලටම උඩින් තමයි මේ කවර දැම්මේ.
හරි මේ තමයි මං කැමතිම අනිත් අයිටම් එක. මේකත් හරිම කියුට් හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකත් වෝල් ඩෙකෝ එකක්. වර්ඩින් කරලා තියෙන එක වචන ලියපුවා තියෙනවා අපිට සිලෙක්ට් කරගන්න. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේකත් ලී වලින් වුඩ් වලින් තමයි මේක කරලා තියෙන්නේ. ලීයේ තමයි මේක ලියලා තියෙන්නේ. මේ වචන ලියලා තියෙන්නේ. ඉතින් වුඩ් වෝල් ඩෙකෝස් කියලා සර්ච් කරා නම් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ගොඩාක් අයිටම්ස් තියෙනවා. මේකත් ඇත්තටම ලොකු ගාණක් උනේ නැහැ. රුපියල් 600ක් තමයි උනේ. ඉතින් මං ඒ වුඩ් වලින්ම හොයාගත්තා ගෙදරට එන තැනටම සෙට් කරන්න වෙල්කම් කියන මේ ඩෙකෝ එක. ඉතින් ඒ වගේම මම තව සිලෙක්ට් කරගත්ත අපේ ගෙදර තියෙන බාත්රූම් එක, කිචන් එක, ඒ වලටත් මේ වගේ නේම් බෝඩ් එක නම ලියලා තියෙන බෝඩ්ස් වුඩ් වලින් මම සිලෙක්ට් කරගෙන ගත්තා. මේකත් රුපියල් 300ක් වගේ තමයි උනේ. අනිත් එක කියන්නනේ මේ බෝඩ්ස් ගොඩාක් ලොකු නැහැ. අඟල් 12ක් වගේ තමයි දිග තියෙන්නේ. අඟල් 3ක් වගේ පළල. ඒ වගේ ප්‍රමාණය තමයි තියෙන්නේ. ගොඩාක් ලොකු බෝඩ්ස් නෙමෙයි. මම ගත්ත තව මල් ඉති වර්ග දෙකකින් මේ එකක්. මේක පහලට අර එල්ලෙන විදිහට තියෙන්නේ. මල් පෝච්චි වලට දාන විදිහට නෙමෙයි. පහලට එල්ලා හැලෙන විදිහට අර කිචන් එකේ වගේ අපිට උඩින් තිබ්බහම ලස්සනට පහලට පේන හින්දා මම මේක ගත්තා. මම ඔයගලන්ට මෙතන තියලා පෙන්නන්නම් මේ විදිහට තමයි තියෙන්නේ. මේකත් ඔයගලන්ට පේනවා ඇති හරිම ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. අර ගොඩක් වෙලාවට තුනී ටක් ගාලා කොළ ගැලවිලා යන විදිහට නෙමෙයි. හොඳ හයියට මේ ඉතින් ඒ වෙල කලර්ස්ුත් ඔයගලන්ට පේනවා ඇති ලස්සනයි. ලා කොළ, කහ, තද කොළ වගේ මික්ස් වෙලා තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් මේකෙන් ඉති දෙකක් මම ගත්තා. එක ඉත්තක් රුපියල් 300ක් වුණා. ඒතකොට ඉති දෙකටම රුපියල් 600ක් ගියා මට. ඉතින් කිචන් එකට වගේ ලස්සනයි මෙහෙම පහලට එල්ලා හැලෙන්නේ නැත්නම් සාලේ අපි උඩකින් තියෙන පොට් එකකට වගේ ලස්සනයි පහලට ලස්සනට කඩා හැලෙන විදිහට තියෙන නිසා. ගොඩක් බරයි මේක ඉත්තක්. මේ තියෙන්නේ අනිත් වර්ගයේ කොලේ වෙනස්. ඒක ටිකක් පාට තදයි. මේකෙත් එක ඉත්තක් රුපියල් 300යි. ඒකට ඉති දෙකම රුපියල් 600යි. මේකත් හරිම හයියයි. හොඳ ඝනකමට තියෙනවා. සහ ඒ කලර්ස් හරිම ලස්සනයි. අර ආටිෆිෂල් ගතියක් ගොඩක් පේන්නේ නැහැ ඇත්තටම. ඇත්ත කොලයක් වගේ ලස්සනට තියෙනවා. ඉතින් ඒකිනුත් මං ඉති දෙකක් ගත්තා. ඉතින් මං ඇත්තටම හිතන්නේ අපිට මෙහෙන් ලංකාවෙන් මේ වගේ හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් මේ වගේ අඩු මුදලකට ගන්න හම්බෙයි කියලා. මොකද සාමාන්‍ය පොඩි කොළ ඉත්තක් පවා අපිට පේනවා කඩෙන් ගන්න ගියාම ඇත්තටම ටිකක් ලොකු මුදලක් අපිට වැය කරන්න වෙනවා. පොඩි කොළ ඉත්තක් පවා මම අහලා තියෙනවා ලොකු මුදලක් වෙනවා. ඉතින් ඒව ඇත්තටම හරිම තුනී අර ඉක්මනට කැඩිලා යන විදිහට තමයි තියෙන්නේ. හැබැයි මේක එහෙම නැහැ. ඔයගොල්ලන්ට බැලුව බැලමට පේනවා ඇති හරි ලස්සනයි. කලර්ස්ුත් ගොඩක් ලස්සනයි. ඉතින් ඒකෙනුත් මම ඉති දෙකක් ගත්තා. මට අවශ්‍ය තැනට පාවිච්චි කරන්න පුළුවන් නිසා. හරිලක ප්‍රොඩක්ට් එකත් අපිට සාලෙට විතරක් නෙවෙයි මුළු ගෙදරටම අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි. මේක මම ටිකක් try කරලා බලන්න තමයි ගත්තේ. ඇත්තටම මොකද්ද මේ කියන එක. මේක ස්ප්‍රේ මොප් එකක්. මම දැක ගොඩක් ඔන්ලයින් pages වලත් දැන් මේක සෙල් කරනවා. ඉතින් මේක මම ගත්තේ රුපියල් 2500කට.
ස්ප්‍රේ මොප් එකක්. ඉතින් මේක කොටස් මේ විදිහට හතරකින් තමයි එන්නේ. මේකේ මෙහෙම බොටල් එකක් තියෙනවා. මේ බොටල් එකට අපිට වතුර පුරවලා අපිට ස්ප්‍රේ කරන ගමන් මොප් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය මොප් කරනකොට වෙනම වතුර ගෙනල්ලා පුරවගෙන වෙනම වතුර දදා මොප් කරනවනේ. ඉතින් අර එහෙම කරදර නිසා මේකට අපිට වතුර පුරවලා ස්ප්‍රේ කරන ගමන් බිමට වතුර ස්ප්‍රේ කරන ගමන්ම මොප් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න මේක සෙට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මේ පොඩි බොටල් එකට වතුර ටිකක් මේ වගේ පුරවගෙන මේක අපි අර මොප් එකේ පහළ කොටසට මේ විදිහට සම්බන්ධ කරන්න තියෙන්නේ. ඊට පස්සේ මොප් එකේ ඉහළ කොටස මේ විදිහට සම්බන්ධ කරගන්න තියෙනවා. ඒකේ තියෙනවා හැන්ඩල් එකක්. ඊට පස්සේ පහළින්ම සම්බන්ධ කරගන්න තියෙන්නේ මොප් කරන කොටස. හරි අපි දැන් සෙට් කරගෙන ඉවරයි. දැන් මේ හැන්ඩල් එක මෙහෙම ප්‍රෙස් කරනකොට පහලින් වතුර ස්ප්‍රේ වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මෙන්න මෙතනින් වතුර ස්ප්‍රේ වෙනවා. ඒතට ස්ප්‍රේ කරන ගමන් අපිට වතුර වෙනම දදා ඉන්න ඕනේ නැහැ. මොප් කරගෙන යන්න පුළුවන්. ඒක නම් ඇත්තටම ලේසි. මේ අයිටම් එක නම් ඔයගොල්ලෝ දන්නවා මොකක්ද කියලා. මේ අර අපේ ගෙදර තියෙන ටයිල් කරලා තියෙන පොලවක් උඩ අපි තියලා තියෙනවා නම් අපේ ලී බඩු අපේ සෙටි එක මේස පුටු වලට යටට අලවන පෑඩ් එකක්. එතකොට මේකෙන් බිම සීරෙන්නේ නැහැ. ටයිල් එක සීරෙන්නේ නැහැ. ඉතින් ටයිල් එකට විතරක් නෙමෙයි මේ ඔයගලන්ට පේනවා. ඉතින් මේක පෙන්නලා තියෙනවා කබඩ් වල දොරවල් එකට එක වැදිලා සීරිලා යනවට නැත්නම් සද්ද එනවට හැම වෙලෙම දොරවල් එකට එක වැදිලා සද්ද එනවට මේක අලවන්න පුළුවන්. මේක පිටිපස්සේ හොඳ ස්ටිකර් එකක් තියෙනවා. ඒක ගලවලා මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට කපලා පොඩි කෑලි කපලා හරි අවශ්‍ය ප්‍රමාණයට කපලා මේක අලවන්න පුළුවන්. ඉතින් මේක පැක් එකක මේ කෑලි 5ක් තියෙනවා. ඉතින් මගේ අනිත් කෑලි ඉවර වෙලා මෙතන 2යි ඉතුරු වෙලා තියෙන්නේ. එක පැක් එක 5ක් තියෙනවා. ඉතින් මේ කෑලි 5ම රුපියල් 300ක් තමයි උනේ. මෙතනදී කියන්න ඕනේ විශේෂ දෙයක්. මේ පෑඩ්ස් වර්ග එක જાති තියෙනවා. මම කලින් ගෙන්නුවා. ඒක ගොඩක් තුනී. ඒක හරියන්නේ නැහැ. ඒක ගොඩක් තුනී සහ ඒක මිලත් අඩුයි මීට වඩා. මම ඉතින් ගෙන්නලා බැලුවා. ඒක මිල අඩු වෙන්නේ ටිකක් බාලා. ඒක මේ පෑඩ් එක ගොඩක් හයිය නැහැ. ගොඩක් මහත නැහැ. තුනී. හැබැයි මේක රුපියල් 300ක් වෙන්නේ මිල ටිකක් වැඩි. මේක හොඳයි. මේ තද කළු පාට මතු පිට තියෙන පෑඩ් එක බලලා ගන්න. ලා පාට එක
හයිය නැහැ, තුනී ඉක්මනට ඉරිලා යන්න බලනවා. හරි ඊළඟට මම ඔයගලන්ට පෙන්නන්නේ මං ගෙන්නපු පාපිසි මොනවාද කියන එක. මේ අඩුම සයිස් එක, ඒ කියන්නේ අඩුම මිල සහ අඩුම සයිස් එකෙන් තියෙන පාපිසි දෙකක් මං ගෙන්න ගත්තා. මේ එකක් රුපියල් 650ක් වගේ තමයි උනේ. මේ පාපිසි හැබැයි හරිම සොෆ්ට්. මේ මතු පිට හරිම සිනිදුයි, හොඳට වතුර උරා ගන්නවා. ඇත්තටම සයිස් එකත් මං කියන්නම් අඩි 2.5ක් දිග, අඩි 2ක් පළල සයිස් එක. මේ අඩුම සයිස් එක මං ගෙන්න ගත්තේ. මේක ලිස්සන්නේ නැහැ. රබර් ෆිනිෂින් එකක් තියෙනවා පිටිපස්ස. ඔයගලන්ට පේන වැඩි ලිස්සන්නේ නැහැ. ඒ නිසා ටයිල් පොලවක උනත් තියන්න පුළුවන්. මේක පාපිස්ස මං ගෙනාවේ ගෙදර ඉස්සරහා එන තැනටම තියන්න. මේක ටිකක් ප්‍රමාණය ලොකුයි. මේක අඩි 3යි අඩි 2.5ක් සයිස් තිබුණේ. මේක රුපියල් 1200ක් වුණා. ටිකක් ප්‍රමාණය විශාල නිසා. සහ මේකෙත් අර වගේ එහෙම ලිස්සන්නේ නැති වෙන්න පිටිපස්සේ රබර් සීල් එකක් තියෙනවා. ඉතින් අන්න ඒක තමයි මම ගොඩක් බැලුවේ. මොකද අද ගොඩක් වෙලාවට පාපිස්ස ලෙස්සනවා ටයිල් එකේ වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේක තමයි විශේෂයෙන්ම බැලුවේ. මේ ප්‍රයිස් එකත් එක්කම ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා ලිස්සනවද නැද්ද කියන එක. ඉතින් මේ අන්තිමට මම ඔයගලන්ට පෙන්නන්නේ මේ අනිත් අන්තිම පාපිසි දෙක. ඒකත් අර කලින් පෙන්නුවා වගේ තද අලු පාට. හැබැයි ඒක නිකන් අර බබල්ස් වගේ ඩිසයින් එකක් තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් සොෆ්ට්, උඩ මතු පිට හොඳට වතුර උරා ගන්නවා. ඒකෙත් අර වගේම රබර් සීල් එකක් තියෙනවා. මේකත් අර කලින් පෙන්නුව තද අලු පාට පාපිස්ස වගේම තමයි සයිස් එක. හැබැයි මං හිතන්නේ මේක අර ඩිසයින් එක චුට්ටක් වෙනස් නිසා මේක පාපිස්සක් රුපියල් 900ක් වුණා. ඉතින් මං එකෙන් දෙකක් ගත්තා. තව පොඩි අයිටම් එකක් මම ඔයගලන්ට පෙන්නන්නම්. මේක සාලේ කියලා විශේෂත්වයක් නෑ. හැබැයි සාල්නේ ගොඩක් වෙලාවට අපි තියන්නේ සින්දුවක් අහන්න. මේ බ්ලූටූත් එක ඇත්තටම හරිම හොඳයි. සවුන්ඩ්ස් හරිම හොඳයි. හරිම ක්වොලිටි සවුන්ඩ්ස්. මේක ගොඩාක් අඩු මුදලකට මට හම්බුනේ. රුපියල් 3000ක් තමයි උනේ. ඉතින් අපිට ලංකාවෙන් මේ වගේ බ්ලූටූත් එකක් රුපියල් 3000කට ගන්න බැහැනේ. ඉතින් මේක සවුන්ඩ්ස් ගොඩක් මම හිතුවා සවුන්ඩ්ස් වල ප්‍රශ්නයක් මොන හරි ඇති කියලා මම නිකන් try කරලා බැලුවා අරගෙන. මේකට කේබල් එකකුත් හම්බ වෙනවා charge කරන්න. ඉතින් මේක රුපියල් 3000ක් තමයි උනේ. සවුන්ඩ්ස් ගොඩාක් ක්වොලිටි හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න ගන්නවා නම්. හරි ඉතින් ඔන්න ඔය items ටික තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මං හිතනවා prices එක මම ගත්ත prices එකම කියපු හින්දා ඔයාලට යම්කිසි idea එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් thank you video එක අන්තිම වෙනකම් බැලුවට thank you so much. ආයෙත් මං මේ වගේ ඔයාලට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් එන්නම්.